අදින්න බුබ්බගේ ගෙදරට ආපු ඒ හාමුදුරුවන්ට කවදාවත් නොදුන්නට එක දවසක් අදින්න බුබ්බකට හිතුණා එළියට බහිනකොටම හාමුදුරුවෝ පිණ්ඩපාතේ ඇවිල්ලා අදින්න බුබ්බක කියනවා බිරිඳට මේ මොනා හරි උයලා දෙන්න ඔය වචනේ හොඳට මතක තියාගන්න කිව්වේ මොකද්ද මොනා හරි උයලා දෙන්න බිරිඳ මොකද කරේ බිරිඳ හොඳට උයලා දුන්නා ඒ මොනා හරි උයලා දෙන්න කියලා කිව්වේ හරි පැහැදිලි සිතුවිල්ලෙන් ඔය පින්නතුනේ විමානවත්වයේ තියෙනවා අපේ හාමුදුරු දන්නා නාවා විමානේ පින්නතුනේ සම්බුද්ධ ශාසනේ ඉර්ධිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද මුගලන් මහරහතන් වහන්සේ අතෝ මේ කියන්නේම නෑ හොඳේ හාමුදුරුවන්ගේ අදින්න පුබ්බගේ කතාව නිකන් දෙවෙනි නිවායි කියලා ඒක බොහොම ඉක්මනට කියනවා මුගලන් මහරහතන් වහන්සේට අපූර්ව හැකියාවක් තිබ්බා එන්නතුනේ මේ බුදුහාමුදුරුවෝ මේ වක්කරගෙන ඉන්න අත මෙහෙම දිගාරිනකොට මුගලන් හාමුදුරුවෝ මොකද කරන්නේ තවුතිසාවට ගිහිල්ලා සිද්ධිය අහගෙන ඇවිල්ලා බණමඩුවේ කියනවා වක්කරපු අතක් දික් කරන සැනින් මුගලන් හාමුදුරුවන්ට පුළුවන් මොකද්ද අපාය දිව්‍ය ලෝකවලට යන්න ගිහින් එන්න ඒක ඉතින් පින්නතුනේ ආශ්චර්යයක් එහෙම නෙමෙයි කෝටි ගාණක් මහරහතන් වහන්සේලා අතරින් මහා ශ්‍රාවකයන් වහන්සේලා පත් වෙන්නේ කී දෙනායිද 80යි කෝටි ගාණක් අතරින් බුදුරු දේශනා කරනවා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා යශෝදරා දේවියට කියන්නේ පින්නත් යශෝදරාවෙනි මහා සව්වෝ කල්ප මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පෙරම් පුරදී මුගලන් මහරහතන් වහන්සේ 이르දිමත් භාවය ලබා ගන්න 이르දිමත් භික්ෂුන් වහන්සේලා අතර අගතනතුරු ලබා ගන්න කල්ප ලක්ෂයක් පෙරම් පුරලා දෙනවා